තමන්ගේ පේජ් එකෙන් තමන්ගේ ඔෆිෂියල් පේජ් එකෙන් ඒ කවුද ළමයි තමන්ගේ පේජ් එකේ වෙන ගුරුවරු කියන ඒවල වීඩියෝ කප දාන්නේ මේ අර නිකන් ඔය කොහේ හරි TikTok දාන්නේ නෙවෙයිනේ මේ ගුරුවරු මේගොල්ලන්ගේ වෘත්තිමය භාවය රකින්න පේජ් එකක ඒකේ ඌව දාගෙන ඒ කියන්නේ මන් දන්නේ නැහැ කොහොමද ඒ කියන්නේ ඒ තර්ඩ් ක්ලාස් ලෙවල් එකට ගුරුවරයෙක් වැටෙන්නේ කියලා. ඉතින් අර ඒක යෝවත් එක්ක මේ රණ්ඩු කරන්න යන එකේ ප්‍රශ්නේ. ඒ කියන්නේ එහෙම ලෙවල් එක මන් දන්නේ නැහැ මොන වගේ ප්‍රතිචාර දෙකට දක්වන්නේ කියලා. අර එහෙම අතිශයින්ම ප්‍රාථමික මට්ටමේ අනිත් එක මේ ලොකු ගුරුවරු පොඩි වුණනම් කවන්නේ එන ප්‍රාථමික මට්ටමේ හැසිරීම රටාවක් පෙන්නගෙන සෑහෙන්න දඟලලා තිබ්බා. මං කියන්නේ දැන් අර උරට ගහන ළමයින්ගේ මානසික තත්ත්වය ඊට ඉහළින් තියෙන්නේ නැත්තර වරකත් එක සාපේක්ෂව. මේ ඔන්න ඔය වගේ එකක් නිර්මාණය වෙලා තිබුණා. සහ මේ දැන් මෙහෙමනේ ඒ කතාව වැරදි. හරිද? ඒක දෙකක් නෑ. එහෙම මේ එක සෙට් එකක් දොරට ගැහුවා කියලා මට සමස්ත ටෙක් ළමයි ඔක්කොටම කියන්න බෑ මේ. එහෙම ස්ටිරියෝටයිප් කරලා ටෙක් ළමයි මෙහෙමයි අරගයි මේකයි එහෙම කියන්න බෑ. ඒක වැරදි. ඒක මම දන්නවා. ඒක කිසිම කතාවක් නෑ එතන. ඒ සම්බන්ධව කවුරු අර චුට්ට දැකලා හර්ට් වුණා නම් ඒකට සමා වෙන්නත් ඕනේ නැත්තම්. හැබැයි ඒ වුණාට මේක අර හරි කතාව ලොකු එකක් නෙමෙයි. එහෙම සිටුේෂන් වයිස් කන්ටෙක්ස්ට් එක බේස් වෙලා අපි වැඩ කරනකොට සමහරක් වෙලාවට තනියෙන් ගන්න එක නෙවෙයි වෙන්න පුළුවන් නේ මුළු කතාව. ඉතින් එහෙම එකක් තියෙනවා. ඉතින් ඒක තේරෙන්නේ නැති මට්ටමේ ඒකත් එක්ක එහෙම කරන්න පුළුවන් දෙයක් නෑ. ඒක එහෙම නැතුව ටෙක් ළමයින්ගේ පොදු අවුලක් මම කියන්නෙත් නෑ. එහෙම මොකුත් නෑ. එහෙම අදහසක් ඒ චුට්ටෙන් ආව නම් ඒක අයින් වෙන්න ඕන. සහ ටෙක් ගුරුවරුන්ගේ පොදු අවුලකුත් නෑ. මේ තනි එකමනුත් එක්ක දෙන්නේ තව මම නම් අහලවත් නැතිව වගේ කුත් හිටියා. උන්න වැඩක් නෑ. අර මොනත් මම අහලා තියෙනවා චුට්ටක් හරි. මේ යා ඒ වගේ මේ මිනිහෙක් දෙන්නේ කරන වෙන ප්‍රශ්නයක් නෑ. සහ සමහරක් ටෙක් ළමයි අර විදියට හැසිරෙනවා නම් ඒකට හේතුවක් දැම්මට පැහැදිලි. ඇයි බං මේ වගේ මිනිස්සුන්ගෙන් නම් ඉගෙන ගන්න ඔයිට හැමෝම බලාපොරොත්තු වෙන්නේ. හරිද? ඒක සාධාරණයි ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේ එහෙමයි කතාව. සහ මේ අනිත් එක මම ඕගොල්ලන්ට කියන්න ඕන එක. දැන් මෙව්වත් එක්ක ඕවා ඉතින් ඇවිලෙනවා සාමාන්‍යයි. හරිද? ඒ කියන්නේ මේවත් එක දැන් ටෙක් ළමයි අනම්මනම් ඕගොල්ලෝ අර මේ රණ්ඩු කරන්නයි එහෙම වැඩ කරන්න එපා. එහෙම එකක් නැහැ. ඒ කතාව අර ඒ වෙලාවට බොහොම තාවකාලිකව එහෙම ආව එකක් නිසා මම ඊට අන්තයි උඹලට බයින විදි. ඒව එහෙම දන්නවනම් මල කියලා ඕගොල්ලන්ගේ බැජ් එකට ලොකෝට කියවිලා නැතුව ඇති. ඔය අර ඕගොල්ලෝ ඉතින් අර හින ගොන් වැඩ කරනකොට උඹලට ඊට අන්ත විදියට මම බයිනේ. ඒක ඉතින් ඒ අර ඒ තැනදී ඒක කන්ට්‍රෝල් කරගන්න කියන කාරණාවනේ. සහ ඔය මේ ගුරුවරයා ගැන මම චුට්ටක් හොයලා බලව කවුද කින්නවද අර එම්මියෙන් කියලා. එහෙම අර අපි තරඟ කරන්න තරම් වටින මිනිස්සෙක් නෙවෙයි ඇත්තටම. ඒ කියන්නේ අහන්න නෑ. ඒ කියන්නේ මම ටෙක් ගුරුවරව නම් මන එක චුට්ටක් දැන් අපි දන්න අය ඉන්නවනේ. කවුද මේ මොකද්ද මේ ඇයි මේ මෙහෙම එකක් දාන්න නැත්තේ කියලා හොයලා බැලුවා. බලනකොට අර දැන් හිතන්නකෝ ඇත්තටම ඔහොම එකක් දැම්මම ඒ ගුරුවරයා පොර වෙනවනේ. දැන් ළමයි අන්න බලන්න අපේ සර් ටෙක් ළමයි වෙනුවෙන් කතා කරා. ඒ සර්ගේ තමයි යන්න ඕනේ කියලා අර ටෙක් නියෝජනයක් එයා නිකන් ටෙක් වල ගැලවුම් කරුවා වගේ වෙනවනේ. අන්න ඒ වගේ ලයින් එකක් අල්ලන්න උල උත්සාහ කරන්න කියලා අර ෆීල්ඩ් එකේ අනිත් ගුරුවරු කතා බහ කරන අය කියන්නේ. සහ මේ දැන් අර ඒ කියන්නේ දැන් ඔය ටෙක් කියන සබ්ජෙක්ට් දැන් ටිකක් ළමයි ටිකක් ඉන්නවලු බැලුවම. ඒතර ඒ කොහොමද ළමයි ප්‍රමාණයක් ඉන්නේ කියලා නිකන් කතා බහ කරාම ආපේක තමයි දැන් ටෙක් කියන සබ්ජෙක්ට් එක සාපේක්ෂව මේ ළඟදී පටන් ගත්ත විෂයක්. ඉතින් එතකොට මේ ඒකට එහෙම මුල් කාලේ ලොකුවට ගුරුවරු කවුරුත් ඉන්නේ නැහැ. ඉතින් එන එකාගේ යන්න වෙනවා. එහෙම කාලේ යන්න තියෙන අර එහෙම මුලින්ම ස්ථාවර වෙච්ච ගුරුවරු කීව දෙනෙක් ඉන්නවා. ඉතින් අදටත් ඉතින් ළමයි ඒකම නෝ. එහෙම නැතුව ඒ කියන්නේ මට නිකන් ආරංචි ආව විතර එහෙම කැම්පස් එහෙම නිල වශයෙන් කැම්පස් ගිහිල්ලවත් එහෙමවත් නෙවෙයි. ඒ කියන්නේ අර හෑන්ඩ් බිල් වල අර එම්ෙන් ගන්න යුනිවර්සිටි ඔෆ් මොරටුව ඉංජිනේරු පන්ති එහෙම අර ඒවා දැක්කම හිතෙන්නේ ඉංජිනේරින් ගියපු එකෙක් වෙන්නදි වගේ අදහසක් නෙන්නේ. ඒකත් බලාගෙන යනකොට මේ අර මොරටුවේ තියෙනවා එක්ස්ටර්නල් කරන්න පුළුවන් පාඨමාලාවක් ඩිප්ලෝමා එකක් තියෙනවා NDT කියලා. අන්න එහෙම එකක්. ඒක NDT නරක නෑ. ඒක හොඳ එකක්. මේ නමුත් අර ඒක කෙලින් කියන්නේ නෑ. ඒතර බොරුත් නෙමෙයි. ඇත්ත මොරටුව කැම්පස් එකට ගිහින් තියෙනවා. අව ගියපියුන්ගේ තියෙව ගේ කොටක්. හරි. මේ ඒක කියන්නේ නෑ. ඒක බොරුත් නෙමෙයි. හැබැයි ඇත්තම කියන්නේත් නෑ. ඇත්තත් හංගලා යන්තම් චුට්ටක් ෂේප් වෙන්න වගේ ගහලා අර එහෙම පොඩි මේ වංචනික ලයින් එහෙම පොඩ්ඩක් යනවලු. ඉතින් මම මේ කියන කතාවල 100%ක් මේ අන්තිම හරිය මන් දන්නේ නෑ. මට ආපු ආරංචි. එහෙම ඉතින් එක කතන්දර කියනවා. ගොඩාක් දක්ෂ මිනිස්සෙක්වත් එහෙම එකක්වත් නෙවෙයි. අර ඒ වෙලාවේ කනාවට සෙට් වුණ එකට දිගට යනවා වගේ එකක් තමයි කියන්නේ. සහ මේ තව මරු ආරංචියක් ආවා. තව සර් කෙනෙක් කිව්වේ මේ ඔය ඉංජිනේරින් ටෙක්නොලොජි ද කොහෙද තමයි සබ්ජෙක්ට් එක. ඒක තියෙනවලු ෆිසික්ස් වල වගේ කොටස් ටිකක්. ඒ ටික එහෙම අහගන්න ගෙදරට ෆිසික්ස් ගුරුවරයෙක් ගෙන්න ගන්නවලු. අර ඒ මට්ටමේලු මේ පන්ති කරන එක අර මේ යන්නේ. එහෙම කතා තියෙනවා ඉතින් විවිධාකාර වශයෙන්. ඒකෝර ඒ දේවල් ඇහුනට පස්සේ මට හිතුනේ මේ අර තේරෙනවනේ ඉතින් අර එහෙම ගොඩක් ක්වොලිටි මිනිස්සෙක්වත් එහෙම අර සංසන්දනය කරන්න යන්න ඕන මට්ටමේ මිනිස්සෙක්වත්